ළමයි මේ දවස්වල ඔය පොඩ්ඩක් ආයේ රටේ දේශපාලනයත් එක්ක යුද්ධ ගැන කතා කරනවා නේද? දැන් ඔයාලට මතකයි සජීවී හෝ නිකන් අර ඒ කාලේ හිටපු කට්ටිය නෙවෙයිනේ ඕගොල්ලෝ. යුද්ධේ 2009 තමයි නැවතුනේ. එතකොට ආසන්න වශයෙන් ඔය LTT සංවිධානය පටන් ගත්තේ 70 ගණන් වල කියලා මම අහලා තියෙනවා. හරිද? එතකොට මුලින්ම ඔය යාපනයේ දොරයක්පට තමයි ප්‍රභාකරන් වෙඩි තියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ නගරාධිපති. ඔව් හරි. කොහොම හරි ඔය LTT කියන එක ඉස්මතු වුණේ 83 කළු ජෝලියත් එක්ක. හරිද? මුලින්ම මෙන්න මේ ටික කියලා ඉන්නවා. යුද්ධේ හොඳයිද? නෑ නරකයි. මොකද ඔය හැමෝම ත්‍රස්තවාදීන් වෙන්න කලින් ඔය හැමෝම ශ්‍රී ලාංකිකයෝනේ. හරි. ලංකාවේ මිනිස්සුනේ. එතකොට අන්තිමට නැති උනේ මොකද්ද? අන්තිමට සාරාංශය ගත්තොත් ඒ කියන්නේ හරබැර වලද්දී ලංකාවේ මිනිස්සු නැති වෙලා තියෙනවා. ලංකාවේ සල්ලි තමයි යුද්ධෙට නාස්ති උනේ. අතවය ගලුනේ ලංකාවේ මිනිස්සු. හරිද? දෙලින්ගමු. ත්‍රස්තවාදීන් ගැන වෙන කතාව. ඒගොල්ලෝ අතුගාලම දාන්න ඕනේ. ඒ කතාව දෙකක් නෑ. හරි. හරිද? යුද්ධයක් නොවුනනම් නම් කොච්චර සම්පතක්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට ඔය යුද්ධය ඇති වුණේ ඇත්තටම ඔය 83 කළු ජූලිය කියන කතාවත් එක්ක. ඒක 100%ක් පැවති පාලනය විසින් ඇති කරපු වැඩක්. නැත්තම් ඒ කාලේ ඔය මේ දකුණු ප්‍රදේශයේ කියන්නේ උතුර නෙවෙයි යාපනයේ පැත්ත නෙවෙයි මෙහි හරිද තනිකරම වෙනදාම දීපු ගොඩක් වෙලාට දෙමළයි තමයි ඒක කරේ. ඔය චෙට්ටිආර් වීඩියෝ එක එකේ බලන්න ඔය කොළඹ තාමත් එන්න මෙන්න. පාරවල් පවා නිකන් ටැමිල් විදිහෙන් තියෙන්නේ. එතකොට ඒ කාලේ ළමයි මේ පැත්තේ සිංහල මිනිස්සු දෙමළ අය ඔක්කොම ඒක සෑහෙන මිනිස්සු මරලා දැම්ම. කඩගිනි තිබ්බා, ගෙවල් ගිනි තිබ්බා. එහෙම කලබලයක් වුණා ගෑස් දෙකදී දැකපු දේවල්. මේ ඉතින් අපි අහපු දේවල් කියවපු දේවල්. එතකොට හරිද? එතකොට LTT කියන රාෂ්ට්‍රවාදී සංවිධානයේ තිබ්බට ඒකට ඒ කියන්නේ පණ තිබ්බේ නැහැ. කීපදෙනෙක්ගේ කුඩා කණ්ඩායමක් වගේ දෙයක්. හැබැයි ඕකත් එක්ක එයාලට පුළුවන් වුණා උතුරු මිනිස්සුන්ගේ වෛරයක් හදන්න මෙහෙ දකුණේ අය ගැන. හරිනේ හේතුවක් තියෙනවා, පැහැදිලි හේතුවක් තියෙනවා. මොකද්ද? සිංහල මිනිස්සු දෙමළ අයව මැරුවා. ඝාතනය කරා. හරිද? එතකොට ඒකත් එක්ක එහෙ අරගෙන තරුණ කොල්ලෝනේ හරිද? මේක වටයක් අහු වෙන්න ගත්තා. හරිද? මොකද මෙයාලගේ මිනිස්සුම මැරුවා. සරල කතාව. එතකොට කවුද ඒක ඇති කරේ? ආණ්ඩුව ඇති කරේ. එතකොට තමයි මතක තියන්න ජාතිවාදය කියන එක තිබෙන තාක්කල් ගැටුම් තියෙනවා. හරිද? ඔය ඒකට සමහර පොලිටිෂියන්ස්ලා විතරම ජාතිවාදය ප්‍රොමෝට් කරන්නේ ඇයි? එතකොට ආයි සිංහල බෞද්ධ අර ඒ වචන ටිකත් එක්ක මොකද්ද? එයා ඡන්ද ටිකක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හැමෝම මැදිහස්සිතින් හිතන්නේ නැහැ. හරිද? එතකොට අර මිනිසුන්ගේ රට ජාති ආගම ගැන කොහොමවත් හැඟීමක් තියෙනවනේ. ඒ අර ඇක්ටින් එකට අර ඇක්ට් එකට පොලිටිෂියන්ගේ රංගපෑමට මිනිස්සු අහුවෙනවා. ඔය ඡන්ද දෙනවා. ඒකයි තාමත් ඔය පන්සලක් අල්ලගෙන හරි මොකක් හරි හේතුවකට මොකද්ද? මොකක් හරි සැමරුමක් අල්ලගෙන හරි ජාතිවාදේ වපුරන්න හදනවා. පළවෙනි එක තාම ජාතවාදී මිනිස්සු ඉන්නවද? සිංහලත් ඉන්නවද? දෙමළත් ඉන්නවද? මුස්ලිම්ත් ආයි කතා කරන්න දෙන්නේ. හැබැයි ඒකේ සමස්තය ජාතිවාදී වෙනවද? ත්‍රස්තවාදී දැන් සිංහල පිරිසක් ඉන්නවනේ. බොරුවට මේ තීර ඔක්කොම 10 ජනය වැඩ කරන ගමන් බොරුවට සිංහල බෞද්ධ කියාගෙන අනිත් මිනිස්සුන්ට ගහන. හරිද? ඒකෙන් සමස්ත සිංහ ජන සමාජය පෙන්වන්නේ දෙමළත් එහෙමයි ඉන්නවා. හැබැයි ඒක සමස්ත නෙවෙයි. ඒතකොට ඒ පිරිස ඒක මේ ලඝු කරනවා, try කරනවා. හරිද? ඔක්කොම දෙමළ මිනිස්සු ත්‍රස්තවාදී කියන කැටගරි එකට දාන්න. ඔය පාස්කු ඒ ප්‍රහාරය වෙලාවේ ඔක්කොම මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදී කියන කොට දාන්න. අපි ඒකට අහු වෙන්න හොඳ නැහැ. ඇත්තටම මේකට අහුනේ නෑ දැන් කාලයක් තිස්සේ. මං හිතන්නේ ආයෙ අහු වෙයි කියලා. හරිද? යුද්ධ ගැන කතාව පළවෙනි දේ ඔය ඔක්කොම ඇති කරේ දේශපාලන 83 කළු ජූලියෙන් පස්සේ. ඒකෙන් පස්සේ පුතේ LTT කියන එකට ඒ කියන්නේ දෙමළ මිනිස්සු ඉන්න සෑහෙන උගත් මිනිස්සු. සල්ලි දීන මිනිස්සු, වෙන රටවල ඉන්න මිනිස්සු. ආධාර ලැබෙන්න ගත්තා. හරිද? එයාට සන්නද්ධ වෙන්න පුළුවන් වුණා. තුවක් හම්බ වුණා, මුදල් හම්බ වුණා, ආයුධ හම්බ වුණා. හරිද? පොඩි බලයක් එන්න ගත්තා. හරිද? මොකද තමිල්නාඩු, ඉන්දියාව තමිල්නාඩුවත් දෙමළනේ. සම්බන්ධයක් තිබ්බ දෙමළ මිනිස්සු. හරිද? කොහොම හරි ඊට පස්සේ ඔය එක වෙලාවක මේ 92 මගේ මතකය හරිනවා. ඔය ප්‍රේමදාස සටන විරාමයක් දෙනවා. ඒ වෙලාවේ ආයුධ තියලා යටත් වෙන්න කියනවා. 92 වෙන්න. 91 හෝ 92. පොලිසිය 600 ගාණක් එකතැන සමුල ඝාතනය කරනවා. 600 ගාණක් කියන්නේ පොඩ්ඩක් හිතපන්කො මං ගමක්නේ. තනිකර මිනිස්සුන්ගේ ගමක්. එතකොට ඒවට සෝෂල් මීඩියා ඒ වගේ දේවල් නැති හින්දා තමයි මොකද ලොකු හයිප් එකක් ආයේ.
සෝෂල් මීඩියා තියෙද්දි මොකෝ නිරන්තරයෙන් මතක් කරනවා ෆොටෝස් දානවා සිද්ධිය ගැන විස්තර කරනවා එයාගේ මෙයාගේ අදහස් එනවා දැන් එහෙම අවස්ථාවක් නැහැ නේද ඒක නිසා එහෙම දේවල් වුණා වැරදි දේශපාලන තීරණ මොකද මේ ඉතිහාසෙම පොලිටිෂියන්ලා කරේ මොකද යුද්ධය වවාගෙන කාපු එක හරි ඔහොම ඇවිල්ලා සාමාන්‍ය 2000 වගේ කාලෙද්දී තිබ්බ මේ මුළු යාපනයේටම ගැහුවා හරිද LTTE මුළු යාපනයේටම ගැහුවා ඉතා කුඩා කොටස අල්ල ගන්න බැරුණා ඒ ලායි පාකිස්තානෙ උදව් කරලා තමයි ඔය මල්ටි බැලර් එහෙම හම්බ වුණේ එතකොට අලුත් ඒවා හම්බලා කොහොම හරි කොටු මැඩ පැත්තෝ ඒක කියන්නේ එක තරක් තිබ්බ තමයි යුද්ධෙදී ශ්‍රී ලංකාවේ හමුදාවට මේක කරන්න බෑ කියලා හරිද ඊට පස්සේ 2006 යන සරත් ෆොන්සේකා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයෙක් දිනුවට පස්සේ ඔය මට ඒ කාලේ ඇත්තටම මේ ඒ පක්ෂ මහින්ද රාජපක්ෂට හිතවාදී මිනිස්සු ඒ පක්ෂ කට්ටිය උද්ඝෝෂණය කරා මේ යුද්ධය කරන්න බෑ කියලා මේ යුද්ධය මගේ ක්‍රමේ නෙවෙයි කියලා ඒ ක්‍රිප්ස් තියෙනවා තාම හිතන්න එතකොට බහුතර සමාජයක් ඒ කාලේ ඔය හෙළ උරුමේ එතකොට ජනතා විමුක්ති වෙනමුණ සහ ක්‍රියාකාරී කණ්ඩායම් ගොඩාක් හිටියා දැන් මේ යුද්ධය ඉවරයක් කරමු කියන තැන මිනිස්සු ගොඩක් පිරිසක් හරිද තල්ලු කරා කොහොම හරි ඊට පස්සේ යුද්ධ කරන්න පටන් ගත්තා ඒකට හතරවන ඊළාම් යුද්ධ 2006 පටන් ගන්න කතාව එතකොට ඒ වෙලාවේ තමයි සරත් ෆොන්සේකා හරිද යුද හමුදාපති වෙන්නේ මට පුද්ගලික සරත් ෆොන්සේ ගැන කතා කරලා පුද්ගලිකව ආරම්භයක් තියෙනවා අපේ ඉස්කෝලේ ධර්මාශෝකේ කැඩට් කෙනෙක්. හරි 66 හෝ 67 සාජන. මමත් කැඩට් කෙනෙක් ඉතින් පොඩි ආරම්භයක් තියෙනවා. මේ කොහොම හරි හමුදාවේ ඉන්න කට්ටිය කියලා දිනවා. කවදා හරි ප්‍රභාකරන්ටත් වඩා දරුණු මිනිස්සෙක් හමුදාපති වෙනකම් යුද්ධ නවත්තන්න බෑ කියලා. ෆොන්සේකා කියන්නේ එච්චරම ස්ට්‍රික්ට් මිනිස්සෙක් කියලා ගොඩක් අය කියනවා. හරි හමුදාවේ ඉන්න කට්ටියගේ ලොකු රෙස්පෙක්ට් එකක් තියෙනවනේ සරත් ෆොන්සේකට. ඒකට වෙනම කැරක්ටර් එකක්. මාරම හයියක් තිබිච්ච මිනිස්සෙක්, මාරම දුර දැක්මක් තිබිච්ච මිනිස්සෙක්. ෆොන්සේක නාව නම් යුද්ධ ඉවර වෙන්නේ නැහැ තමයි. ඒ මගේ කියවීම ඒක. ෆොන්සේකව ගෙනාපු ඒකට පත් කරපු එක තමයි ඒ ආණ්ඩුවෙන් කරපු ලොකුම දේ ඇත්තට. ෆොන්සේකා වැඩේ ඉවර කරා. කිව්වා අවුරුදු 3යි යුද්ධයට ගන්න ඉවර කරා. හරිද? එතකොට දැන් ප්‍රශ්නේ කවුද යුද්ධය ඉවර කරේ කියන එකද? හරි. ඔතෙන් තමයි මට එන්න ඕනේ. ළමයි මම ওই පර්සනලි රණවිරෝ කියන වර්ඩ් එකම යූස් කරන්නේ. ගොඩක් වෙලාවට. ඒකට හේතුවක් තියෙනවා. ඒ වචනේ මිස්යූස් කරනවා. රණවිරෝ ඉන්නවද? ඔව් ඉන්නවා. හැබැයි ওই කාලයක් තිස්සේ පොලිටික්ස් වලදී රණවිරෝ කියන වචනේ මිස්යූස් කරා. ඡන්ද කැම්පේන් වලට අනුකම්පාව ගන්න වැරදි වැඩවල. හරිද? මම මෙන්න මෙහෙම කියනවා. නරක මිනිස්සුන්ට අයින් කරන්නකො. ලංකාවේ හමුදාව කියන්නේ ලෝකෙින මානුෂියම හමුදාව. ඒකට ඒක කතා කරන්නවත් දෙන්න ආගියු කරන්න දෙයක් නැත. ඒකට හේතුව කියන්න. ලංකාවේ හමුදාව මානුෂිය නොවුනා නම් යුද්ධය අවුරුදු 5න් 10න් ඉවරයි. ඔළුව තියාගන්න. මොකද හැමදාම LTT කියන්නේ කුරීරු ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයේ උදාහරණ ඕනේද? අනන්තලා භික්ෂු ඝාතනය. මෙහි ගෝල තරම් බස් වලට ගැහුවා. මායින් ගම්මාලට බැලන සිංහල මිනිස්සුම මැරුවා. බෙලි කැපුවා. අතපය කැපුවා. ඔය සමහර හමුදාවේ කට්ටිය වල්ල ගත්තාම ගිහිල්ලා කපලා කළු තෙල් දාලා ආපහු බොඩිය කෙවුවේ. කෑලි කෑලි වලට කපලා කළු තෙල් දාලා බොඩිය කෙවුවා. ඒව බං කරන්න බෑ මිනිස්සෙට. හරිද? ඒ සත්තුනේ ඒ කියන්නේ LTT එකේ බහුතරයක් හිටියේ තිරසන් මිනිස්සු. ඇත්තට මේකයි කතාව. හරිද? එහෙම උදක් තියෙනවා. ඒ කියන්නේ ඒ වගේම මට අපිට හිතා ගන්නවත් බෑ. මිනිස්සෙක්ව කපලත් කොහොමද බං කපන්නේ පළපිටින්? ඔය තියෙන කතාවලද මේ එයාලා දැල් බැදලා යටින් වලවල හරලා ගිනි දින තියෙනවා හමුදා සෙබළු. හරිද? ඒ කතා අහද්දි ළමයි ඇඬෙනවා. ඇත්ත කතාවද අපිට අවුරුදු 30ක් විතර වෙද්දී අපේ වයසේ ගොල්ලෝනේ අපිටත් වඩා බාල ගොල්ලෝනේ. මේ අපි ට්‍රිප් යනවා යාළුවොත් එක්ක සතුටු වෙනවා. එහෙම වෙද්දී ළමයි ඒගොල්ලෝ යුද්ධ කරනවා මතකද යාළුවා. යුද්ධ කියන්නේ මේ පුවක්ව අරන් එහෙම මේ අපි ටිකක් පොඩි අර IGI ගහනවා ඒ වගේ සිද්ධියක් තියෙන්නේ එහෙම ගන්න නෙවෙයි අපිට ඉමේජින් කියලා ගන්නවත් බෑනේ. ඒකෝ කියන්නේ. ඔය ඉතාලම අහිංසක අම්මා තාත්තගේ දරුවෝනේ දැන් අපේ ගමේ ගත්තත් මම ඉන්න ගමේ ගත්තත් මට මතකයි ඔය 30ක් 40ක් ආසන නිසා මැරලා තියෙනවා හමුදාවට කියලා. ඒ කාලේ තමයි පොලිස් වෙනවා සමහර ඒවා ඉන්නේ නෑ. බොරුවට මොකක් හරි කෑල්ලක් ඉවර එකක්. බොරුවට වෙනවා නෙවෙයි නැහැ. හරිද? කාල් වස්තුවකට මෝටර් එකකට අහුනකට පස්සේ කෑලි කිව්වෙන්නේ නෑ ළමයි. හරිද? ඊට සීල් කරපු පෙට්ටි වල. ඒ කියන්නේ අර එහෙමටත් සම්පූර්ණ බොඩි එකක් එන්නෙම නැති ගාන. හරිද? බට්ටෝ වැగిලා බෝම්බ වලට අහුවෙලා
ජීවිතේ පෙට්ටියල් දාලා ළමයි එවන්නේ. මට මතකයි සමහර ඒවා. ඒ කියන්නේ මීටර් 500ක් දුරටත් ගඳයි. බොඩි එක නරක් කරලා. හරිද? ඒ දවසේදී අපිට අපිගේ හිමියක් ආවද ළමයි කැපකිරීම හිතපන්කෝ. දැන් අපි මම පාසලේ ගුරුවරයෙක් ඉන්නේ. අපිට රුපියල් 70000 වගේ පඩිය. ලක්ෂ 70ක් දුන්නා. මැරෙන්න යන්න පුළුවන්ද බං? යුද්ධයට යන මිනිස්සු දන්නවා මැරෙනවා කියලා. මොකද මැරෙනවා කියන්නේ හැමදාම මිනිස්සු මැරෙනවා. යුද්ධේ. ඒකෝට Taman දන්නවා Tamanට ඔය ඉරනවා අත් වෙනවා කියලා. හැබැයි ඒ කාලේ කොල්ලොන්ගේ මොරාල් එක කියන්නේ දැන් දවස් 10ක් නිවාඩු ආව මොකද්ද? දවසින් යනවනේ. ඇයි කොල්ල මතක් කරලා. ඒ කියන්නේ අම්මා තාත්තා කරපු කැපකිරීම ළමයි ඒගොල්ලෝ තමයි ඇත්තටම වීරයෝ. හරිද? ඒ යුද්ධ ඉවර කරේ ඒ රණවිරුවන්ගේ අම්මා තාත්තා ඒ පවුලේ සමහර නෝනා ඒ ළමයි චූටි ළමයි ඉන්නේ. හරිද? එතකොට එකක් කියනකො ඔක ඉන්නෝ සර් මුතාලි ලාපිස් එහෙම අර මට ඉන්නේ කබාර මේ යුද්ධ ඉවර කරලා දායකුනේ මේ සිංහල මිනිස්සු කරන්නේ පාන ඉගෙන වඳින්න වටින මුස්ලිම් රණවිරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැන ඒ සිංහල මිනිස්සු කතා කරන්නේ කවුදායිද කච්චි කතා කරන හෙන්නම ආදම්බනේ. මේ ඉච්ඡා වීරයෝ ඉන්නවා. හරිද? මේ අපි මේ ජාතික වීරයෝ කියලා මේ 60 70 කරගෙන 1800 ගණන් වලට ඒ හින අතීතයට යන්න ඕනේ කිස්තු පූර්වයට යන්න ඕනේ. ඔය යුද්ධ හිටපු බහුතරයක් මොකක්ද එහෙම මිනිස්සු තමයි. ඇත්තටම එහෙම මිනිස්සු තමයි. එහෙම හිතේ හයියක් නැතුව හරිද? කරන්න පුළුවන් දෙයක් නෙවෙයි යුද්ධයක් කියන්නේ. කොහොම හරි ඒ කියන්නේ එහෙම පොලිස් කරනවා. හරිද? එතකොට හිතවන්ගෝයේ හැංගීම ඉන්න පොඩි වාලේ අම්මා තාත්තා දැනෙන ෆීලිං එක මේ පොඩි කොල්ලෝනේ. ඇත්තටම අපිටත් වඩා බාරේ උන්නේ. අර අවුරුදු අපි තුම 40ක් කියන වයසක්ද කියන්නේ මිනිස්සුන්ට සතුටින් ඉන්න තියෙන වයස. ඒගොල්ලෝ ළමයි අපි එළියේ මෙහි ඉන්න මිනිස්සු වෙනුවෙන් තමයි ගිහින් යුද්ධ කරන්නේ. අඩි වෙනුවෙන් ළමයි කරන්න බෑ. තමන් මැරෙනවා කියන දැනගෙන කොහොමද බයියන්නේ? ආයි නොඉන්න පුළුවන් කියලා දැනගෙන. ඒක වෙනම ළමයි. ඒ කියන්නේ ඔයාලට තේරෙයි තමන්ගේ ගමේ බලන්න ඕන ගමක තියෙනවනේ. මෙන්න මේ රණවිරුව ආවත. කීයක් තියෙනවද? රණවිරුව වෙනුවෙන් මෙන්න මේ පින්තිනිස මෙන්න මේ බස් පෝල්ට ඉදිරි කරලා තියෙනවා. කීයක් තියෙනවද? ලංකා යුද්ධ කොයි වගේ තැනක තිබ්බද? කොච්චර අහිංසක වීර ගුණයේ තියෙන කොල්ලෝ මරුවද කිය ඒක කියවත් නේද? ඒව දකින්න තියෙනවා. ඒක නිසා ළමයි මේක ඒ කියන්නේ ඔය යුද්ධය කියන්නේ කොහෙත්ම මිහිර දෙයක් නෙවෙයි. ඒක ආයෙ එන්න ඕනේ කවමදාවත්. කිසිම අවස්ථාවකදී එන්න ඕනේ නැහැ. යුද්ධය. කිසිම අවස්ථාවක කිසිම තත්ත්වයක් නැති. හරිද? ඒක නිසා කොහොමද? ඒක නිසා එහෙමයි සිද්ධ. ඒක නිසා පුතා යුද්ධය ඇත්තයි කාරෝයේ අම්මලා. තමන්ගේ පුතාව දන් දුන්නා. සාමදනවම. ඒක මතක් වෙන්නේ ඒ සමහර වෙලාවට දැකලා තියෙනවා ඉතින් අපිට හරි සංවේදී. අපේ අම්මා තාත්තා වගේ නේ. සමහරුන්ගේ අතවය නෑ, ඇහෙන්නේ නෑ, අත නෑ, කකුල් නෑ, ඇවිදින්න බෑ. එක තැන් වෙලා ළමයි දන ගහලා වැන්දන පාඩු නෑ. ඒව අර විසි. හරිද? මේ වීරත්වය ළමයි ඒක අපිට කරන්න අපිට පුළුවන් පොතේ මතේ අධ්‍යාපනය. හොඳට පුළුවන් ඒවා. හැබැයි ආනකලම දෙන ලෙවල් එක. කිසිම වෘත්තියක් ඒකට සමාන වෙන්නේ නැහැ. මම ගැරන්ටි කරලා කියනවා. කිසිම වෘත්තියක් ඒක අපකිරීමට සමාන වෙන්නේ නැහැ. ළමයි දැන් අපි මම කැඩෙට් කරලා අපි බූට් දානවනේ. බූට් ඕනේ උඹට දවසක් හපස්සු දාන්න කොච්චර අමාරුද කියපන්. ඒගොල්ලෝ බූට් දාන්නේ අර කිලෝ 50ක් විතර බොඩි පැක් එක එල්ලගෙන. හරිද? භූමියේ බඩ ගාගෙන කිලෝමීටර 20 30 යනවා. දවස් ගානක් මේ පොඩි කෑම ටිකක් මේ බස්සු යාගෙන කන්න බෑනේ ගිහිල්ලා. රස්වාදී ප්‍රදේශයකට ගියන් පස්සේ තීන දෙයක් කාලා සමහරට වලකින් වතුර බීලා සමහරට වතුරක් නැහැ. හරිද? මුත්‍ර බීලා. හරිද? බූට් වලට කකුල් ඇලිලා. හරිද? එහෙම ජීවිතයක් ගත කරේ. SBI මොක්කුද වගේ UP වල ඒ කන්න නැහැ. දවස් ගානක් සතුටු ප්‍රදේශවල. එහෙම ජීවිතයක් ගත කරේ. ඉතින් ළමයි මම හිතන්නේ ඊට වඩා විරක්තියක් තියෙනවා කියලා. හරිද? ඔය අපි හිතුව මේ ඉද්ගොත් එක සටන් කරාගෙන සටනට වඩා දරුණු සටනක් තිබ්බේ. ලෝකෙදී දපංගු මරාගෙන මරන මිනිස්සු හිතේ එල්ටීටි. හරිද? කීද නිරායුධ මිනිස්සු කීදෙන් මරුවද? හැබැයි හමුදාවාදාත් එහෙම කරේ නෑ. එයාලගේ පිටි පළපිටි ගිහුමුණත් මොකද්ද? පුනරුත්ථාපනය කරේ. එච්චර ඩිසිප්ලින් හමුදාවල් ලංකාවට හිටියේ. හරි එච්චර ඩිසිප්ලින්. ඔය සමහර කතා තියෙනවා ඒකද? Taman ඔය මේ රැට බංකර් වලට බැලලා පොටි කට්ටිය මේ LTTB අය මේ හමුදා කට්ටිය බෙල්ල කපලා යනවා. හරිද? තමන්ගේ කොයි උදේට යාගේ යාළුවෝ නැගිටින්න ඒක දකින්න කොයි වගේ හැංගීමක්ද කියන්නේ? හරි.
එහෙම රටක් ළමයි මේක. එහෙම පිළිත රටක්. එහෙම පිළිත රටක් තමයි මේ බේරගත්තේ. හරිද? ඒකට මම හිතන්නේ කොච්චර දුන්නත් මදි. ඒ විදිහට කොච්චර දුන්නා. කොච්චර සැලකුවා. චීන ආණ්ඩු කොච්චරම ඒකට ගෞරවපූර්වක ස්තුතියක් දුන්නත් මදි. ඒක නැති වෙන්නේ නැහැ. ඒ ළමයි මිනිස්සු දැනගන්න ඕන. අපි දැනගන්න ඕන. එන කට්ටියක් දැනගන්න ඕන. කිසිම පරිස්සම් කරපු රටක් මේක. ඉතින් කිසිම අවස්ථාවක ජාතිවාදයට දශම කිව්වා. දශම කිව්වා. ඒක මිනිස් මූලික අයිතිවාද අදාළ නැහැ. අවුරුදු 30ක් රට පස්සට ගියා. නැති උනේ ජීවිතේ. ඔතන ෆැමිලි දොස්තරලා ඉන්න ඇතිනේ උතන. තා මුත්තයි එකෙක් ඉන්න ඇතිනේ. සිංහල මිනිස්සු කීදාහක්ද දෙන්නේ. හරිද? කොච්චර හයියහක් තියෙන ජානද ඕවා. හරිද? කොච්චර වයසට ගොල්ලද. හරිද? සතුටින් ජීවත් වෙන්න ඕන කාලේ නේද? එහෙම කැපද? ඒ නිසා තමයි ඒ වගේ දේ ආයෝන්නේ කිසිම අවස්ථාවක්. මම හිතන්නේ කිසිම හමුදාවේ කෙනෙක්වත් ඒක බලාපොරොත්තු වෙයි කියලා. ඒක නිසා ළමයි යුද්ධයේ අයිතිකාරයෝ කියලා જાතියක් ඉන්නවද? ඔව්. එක්කෙනෙක්ද අනේ නෑ. පවුලක්ද? කොහෙත්ම නෑ. පවුලක් නෙවෙයි. ඒක හොඳ විදියා. මොන කතාවෙන් ගුවත් ඒක පවුලක් නෙවෙයි. පවුලක කැපකිරීමක් නෙවෙයි. හරිද? ඒගොල්ලෝ යුද්ධ කරන්න බෑ කියලා උද්ඝෝෂණය කරනවා මිනිස්සු. හරිද? හමුදාවේ තියෙන නළුව ඒකයි. හරිද? ජනරල් සරත් ෆොන්සේක කියන්නේ නළුවෙක්. එයාගේ පොලිටික්ස් ළමයි ජරාවා. ඒක පැත්තකින් කියන්නකො. ඒ වගේ හමුදා නායකයෙක් ලංකාවට එන්නේ නැහැ. ලෝකෙත් ඕන අතලොස්සක් කරනවා. හරිද? තමන්ගේ සමුදායේ කට්ටියට නිකන් හෙන්න දරුවෝ වගේ ආදරය කරනවා. හරිද? එයා මගේ ළමයි, මගේ සෙබළු, මගේ සොල්දාදු, මගේ කියලා කියන්නේ. ඒ ඔය යුද්ධ පටන් ගන්න ඉතින් එයා කියනවා එයාගේ කට්ටිය 5000ක් විතර නැති වෙයි කියලා. ඇත්තටම 5500 ගානක් තමයි ඔය හතරවෙනි ඉලක්කෙ විතර නැති වෙන්නේ. හරිද? ඒකනේ අපු 5000 වගේ හැංගීමක් ගන්න බෑ ඔය මිනිස් ජීවිතනේ බා. අම්මෙක්ගේ දරුවෙක්, සහෝදරයෙක්ගේ සහෝදරයෙක්. අත්ත කෙනෙක්ට මල්ලි කෙනෙක්, නංගි කෙනෙක්ට අයියා කෙනෙක්, දරුවෙක්ට තාත්තා කෙනෙක්, සමහර දරුවෝ තාත්තව දැකලවත් නැහැ. නැති කරලා මාසෙයි දෙකයි. ළමයි පොඩි තාත්තා නැහැ. ඒ හැදීම කොහොමද කිව්වම ගොගන්නේ. අපිට මං අපේ අම්මා තාත්තව සතියක් දකින්න නැතුව ඉන්න බෑ. ඒ මිනිස්සු. තමයි ඒක නිසා ඒවා මෙන්නේ. රීප්ලේස් කරන්න බැරි දේවල්. ඒ වීඩියෝ. හරිද? මම වීඩියෝ. හරිද? ඕනනම් මිනිස්සු ඉන්නෝ මාරයක්. හරිද? ඒ කතා අහද්දී අපිටත් තේරෙනවා බෑ. ඇත්තටම මම මතක් වෙච්ච ටික ඇස්වලට කඳු විදිහ ජීවත් වෙනවා. ඒ අම්මල කොහොමද අරා ගන්නවද? තමන්ගේ මේ ජක්කු වගේ ගොල්ලෝනේ ඔය. හරිද? එහෙම බොඩි එකක් දෙද්දි මූණක් බලන්න බෑ. තමන් ගෝයේ හැංගි. හරිද? ඒ සාලවයි ලංකාව හරි පින්වන්ත රටක්. හරි පොලිටික්ස් හම්බුනොත් ලංකාව දිනු කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. හරිද? මොකද හැම ජාතියෙම මිනිස්සු ඉන්නවා. ස්වභාවික සම්පත් තියෙනවා. හරිද? විවිධ කැපැසිටි තියෙන මිනිස්සු ඉන්නවා. ජඩ කරන්න කැමති මිනිස්සු ඉන්නවා. හරිද? මේක හදන්න මිනිස්සු ඉන්නවා ඇත්තට. ඒක නිසා පොලිටික්ස් වලින් මොකක්ද විතරම කරන්නේ? බෙදන්න හදන්නේ. බහුතරයක්. හරිද? ඉන්දියා ජාතිවාදී එහෙම එකක් නෑ බද ලංකාව සිංහල බෞද්ධ එහෙම රටක් කොහොමද එහෙම කියන්නේ? හරිද? අපි සිංහල බෞද්ධ තමයි. හරිද? දැන් මේකෙන් දෙබල මිනිස්සු වයින් කරන්න පුළුවන්ද? බෑ. මුස්ලිම් මිනිස්සු වයින් කරන්න බෑ. මොකද ඔප්ෂන් එක සහයෝගී ජීවත් වෙන්නේ. ඔව් ඉතින් මේ ලංකාව මෙහෙම දින්නේ බෞද්ධය සිංහල බෞද්ධ වීම නිසා තමයි. ඇත්තටම සිංහල බෞද්ධ මිනිස්සු දිනන මාන හොඳ කොලිටිස් ටික. අත්ත කතාව ඒක අපිට පොඩි කාලේ හම් වෙන කොලිටිස් ටික මේක කරන්න හොඳ නෑ, මේක කරන්න හොඳ නෑ, මේක කරන්න හොඳ නෑ. හරිද? ඒකත් එක්කම මේ රට මෙහෙම සාමකාමීව තියෙන වෙන ජන කොට්ටාශය වැඩි වුණා නම් කතාව වෙනස් වෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. හැබැයි අපි මේකත් එක්ක සහයෝගී ඉන්නේ. හරිද? ඒක නිසා ජාතිවාදී සපෝට් කරන කිසිම දේශපාලන පක්ෂයකට වචනකින්වත් සපෝට් කරන්න එපා. සපෝට් කරන්න එපා. කොහෙත්. හරිද? දැන් මම දකින්න පොලිටික්ස් එක මම සාධු විජේකීර නෙවෙයි. හරිද? හැබැයි දැන් අනුරේ යනවනේ ඉතන ජනාධිපති යනවනේ උතුරට. ඒක මම දකින්න හොඳ විදිහට. එතකොට දකුණේ මොකද්ද? දකුණේ වීරෙක් ඉන්න ඔයගොල්ලෝ. ජනාධිපති වෙනවා, අපිව බලන් යනවා, අත ගන්නවා, ඉදිනවා. ඒක ඇත්තටම පොසිටිව් බා. හරිද? ඒක ඇත්තටම පොසිටිව්. ජාතිවාදයට මොකක්ද? හොඳ පල්ලම් බහින්න වෙනවා. ඇයි? එයාලා ගැන හිතන ප්‍රෙසිඩන්ට් කෙනෙක් ඉන්නවා. ඉස්සර කිව්වේ එහෙ මිනිස්සුන්ගේ වෛරයක් නෑ. එන්න හතුරෙක් නෙවෙයි දකුණේ. ඒක පොඩ්ඩක් හදන ගමන් තියෙන මම ඒකට නම් මාර්ගම සපෝට්. ඇයි? දැන් ඇත්තටම මම යාපනයට ගියාම මේක අපේ කියලා හැංගීම අපිට එන්න ඕනේ. උණු ට්‍රිප් පිටින් පවුල් පිටින් ට්‍රිප් එකක් කරන් ගාලු කොටුවට ආවොත් මේක තීරණේ
සංවිධානය කියන එක තියෙන්නේ. දැන් ඔය තව තියෙන ගොබ්බ සංකල්පය. සිංහල බෞද්ධ පාසල්, මුස්ලිම් පාසල්, මද්රසා පාසල්, දෙමළ පාසල්. මට තේරෙන්නේ නැහැ. අපි කොහොමද සංහිඳියාවක් ගැන කතා කරන්නේ? එහෙම ඉස්කෝලේ තියාගෙන. එහෙම වෙන්නේ නැහැ නේ බං. දෙමළ ළමෙක් දන්නේ නැත්තම් සිංහල දෙමළ ළමෙක් මෙන්න මෙහෙම පොඩි ගානක් සිංහල කට්ටියත් එක්ක හැදෙනවා. ඒ සංස්කෘතිය දන්නවා. කැවුම් කිස් කනවා. හරිද? අපේ වෙසක් උත්සවයට එනවා, අවුරුද්දට ගෙදර එනවා. එහෙම සම්බන්ධතාවය හැදුනා උඹලා හිතනවද ඒ පොඩි කාලේ හිතේ ජාතිවාදය එනවා කියලා? කොහොමද එන්නේ? ඉන්න ඉඩක් නැහැනේ. හරිද? දැන් අපිත් එක්ක එකට ඉන්න එකා ගැන එනවද බං? එහෙම වැරදි හැඟීමක් කවදාවත් අපිව දන්නවනේ. මොන වගේද කියලා. හරිද? එතකොට දැන් කොළඹ ආනන්ද දෙමළ ළමයි මුස්ලිම් ළමයි ඉගෙන ගන්න දවසට ජාතිවාදය එන්න හිතන්නවත්. හැබැයි බෙදලා තියෙද්දි අපි දන්නේ මුස්ලිම්යෝ කොයි වගේද කියලා. දෙමළ ළමයි හිතන්නේ කොයි වගේද කියලා. අපි කොහොමද දන්නේ? ඒගොල්ලෝ කොහොමද අපි මෙහෙමයි කියලා දන්නේ? මං කියන එක තේරෙනව නේද? ඒක නම් මම හිතන්නේ කවුරු අත ගහන ප්‍රදේශයක් කියලා. හැබැයි එහෙම නොවුන දවසට. එහෙම හැම ඉස්කෝලේකම හැම ළමයි ඉන්න දවසට මේ රට සෑහෙන වෙනස් වෙනවා. ඇත්ත කතාව ඒක. හරිද? එතනත් ලොකු දෙයක් තියෙනවා. දැන් ලංකාවේ හොඳම ඉස්කෝලේ රෝයල්, ආනන්ද, නාලන්ද, මහානාම, GS, රේෂ්මන් මේ පැත්තේ ධර්මාශෝක, මාදර රාහුල ඔය ඔක්කොම ඉස්කෝලේ වල මොකද්ද? දෙමළ මුස්ලිම් ළමයින්ට එන්න අයිතිය හම්බුනොත් එහෙම පුළුවන් ඉස්කෝල තියෙනවා. මට මතකයි අපේ ඉස්කෝලේ හිටියා මුස්ලිම් ළමයි. හරිද? ලොකු කතා වෙනස් වෙනවා. සංහිඳියාවට පාර උන්නෝ අධ්‍යාපනය. හරිද? ඒ නිසා ළමයි කතා යනවා අම්බාරට. හරිද? ඔව්. ඔය එක කෙනා මෙයා තමයි අපයා තමයි රට බේරගත්තේ. එහෙම නෑ. රට බේරගත්තේ තාමත් කඳුළු පිහින අම්මලා. පුතා මතක් කරලා. හරිද? මේ ගහක් කලක් වගේ ඉඳපු කොල්ලෝ. හරිද? අදි 6 වාර කොල්ලෝ. හරිද? ඒ ගමට වැඩදායි වෙච්ච හරිද හිත හයිය කොල්ලෝ. එයාලම යුද්ධයට යවපු යාගේ බිරින්දෑවෝ. තමන්ගේ ස්වාමී එන්නේ නැති වෙයි කියලා හිත හදාගෙන හිටපු බිරින්දෑවෝ. හරිද? ඊට පස්සේ ඒ ළමයි හරිද? ඒ ළමයින්ට මම අපිට තේරෙන්නේ කොහොමද කොච්චර පින්දුම් නම් බදීද මම. ඒ තමයි පොඩි කාලේ ඉඳන් තාත්තවල කරන්නේ. පින්තූර වලින් දකින්නේ. කොහොම හැංගීමක් නැද්ද? තමයි ඒක රීප්ලේස් කරන්න බෑ. ඒ නිසා ඒක පවුලකටවත් කාටවත් අයිති දෙන්නේ රටේ ජයග්‍රහණ. ඒ නිසා කවදාවත් යුද්ධයක් වෙන්න හොඳ නෑ කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? ඒවා කතා විතරක් උදාහරණ ඇති. හැබැයි ඔලිවියා යන්න මේ මාසෙ ඉතිහාස තිබ්බා. ඔයාලට පුළුවන්. ගමේ කට්ටිය කොට කරලා මොකක් හරි පොයකට. පුළුවන් ගිහිල්ලා මොකද්ද පොඩි දෙයක් කරන්න. ගමේ දීලා එහෙම නඩවුරු පවුලක් කියලා උදව් කරනවා. හරි. පොඩි කුතවේදී මේක උදවන්නේ. මේ දෙයක්. යාචක හැංගීමෙන් නෙවෙයි හොඳේ. ගෞරවපූර්වක ස්තුතිපූර්වක දෙයක්. සොහොනට ගිහිල්ලා එහෙම ඕන සොහොනක ඇති. එහෙම මෙහිදන් මෙච්ච නනෙන්නේ. පොඩ්ඩක් සුද්ධ කරලා පොඩ්ඩක් අන්න එහෙම දෙයක් කරා. මම දන්නවා ඔයාලට හිතන දේවල් තියෙනවා. ඒව කරන්න ඇත්තටම හොඳයි ඒක. එහෙම තමයි මම ජාතියක් පුරා වෙන්න ඕන. අපි මේ දුටු ගැමුණුව නම් මම හෙල කල්ගෙට කතා කරනවා. අපි දැකලා වන්න තියෙන එකක්. හැබැයි මෙහෙම මේ ජීවමාන සාක්ෂි දීලා. ජීවිතේ හරි ඇති. හරිද? එහෙනම් ඔව්. වර විරෝගය නෝ වීර්ය. ඇත්තටම වීර්ය. හරි. හරිම